ආයුබෝවන් NS කිචන් ආර්ට් එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි අලුත් අතුරුපසක් අරගෙන ඔයාලා වෙතට ආවා. බලමු මොකක්ද අපි හදන අලුත් අතුරුපස කියලා. අද අපි හදන්නේ පිස්ටචු පිනන්සියාර්. ඉතින් කොහොමද පිස්ටචු පිනන්සියාර් එකක් හරි විදියට ගෙදරදී හදාගන්න කියලා අපි බලමු. මොකද අපි හෝටල් වල වැඩ කරන අය ෂෙෆ්ලා දන්නවා කොහොමද හෝටලේ හදන්නේ කියලා. නමුත් ගෙදර ඉන්න ඔයා දන්නේ කොහොමද හරි විදියට පිනන්සියාර් එකක් හදන්නේ. ඉතින් අපි බලමු හරි විදියට පිස්ටචු පිනන්සියාර් එකක් හදන විදිය. මුලින්ම සුගර් එකයි බටර් එකයි අපි බීට් කරගන්නවා. අපි එකතු කරගන්නවා මාසි පෑන් එක. හොඳට සුගර් එකයි මාසි පෑන් එකයි බටර් එකයි බීට් කරගත්තට පසු අපි එක බිත්තරේ බැගින් වරින් වර එකතු කරගන්නවා. මේ ආකාරයට චොපිට් පිස්ටාචු ටිකත් එකතු කරගන්නවා. මොකද අපි ෆ්ලා එකට මේ පිස්ටාචු එකතු කරන්නේ මේක අඩිය අල්ලන්න අඩියට බහින්නේ නැහැ. ඒ අඩියට බහින්නේ නැති වෙන්න තමයි අපි ෆ්ලා එකට මේ විදිහට නට්ස් ටික එකතු කරගත්තේ. ඉන්පසු අපි මිශ්‍රණයට පිටි එකයි පිස්ටාචු චොපිට් පිස්ටාචු ටිකයි මේ ආකාරයට එකතු කරගන්නවා. පිස්ටාචු පේස්ට් එකත් මේ ආකාරයට අපි මිශ්‍රණයට එකතු කරගන්නවා. අපි ෆ්‍රෙෂ් මිල්ක් එකත් අවසානයේට මිශ්‍රණයට ඒ ආකාරයෙන් එකතු කරගෙන ආයේ අපි බීට් කරගමු මිශ්‍රණය. මේ විදියට මෝල්ඩ් වලට අපි බටර් සමග පිටි ටිකක් මේ විදියට අපි ඩස් කරගන්නවා. මොකද ඇලෙන්නේ නැති වෙන්න. සාමාන්‍යයෙන් මේ වගේ ෆිනන්සියා එකක් අපි බේක් කරන්නේ අන්මෝල් කරන්න පුළුවන් මෝල්ඩ් එක. නමුත් මට අන්මෝල් කරන්න මෝල්ඩ් නැති නිසා මෆින් කප් මෝල්ඩ් එක තමයි මම අද මේක ගන්නෙ. ඉතින් බලමු කොහොමද මේ බේක් කරලා එන විදිය ෆිනන්සියා එක කියලා. මේ විදිහට සලසගත්ත පිස්ටාචු ෆිනන්සියාර් එක අපි බේක් කරගන්නයි යන්නේ. අපි බලමු බේක් කරගෙන අවසානට එන පිස්ටාචු ෆිනන්සියාර් එක කොහොමද කියලා. එකසිය 70 විනාඩි 20ක් බේක් කරගෙන තමයි මේ පාටට අපි පිස්ටාචු ෆිනන්සියාර් එක බේක් කරගත්තේ. ඉතින් දැන් ඔයාලටත් ගෙදරදී මේක මේ විදිහට ලස්සනට හදන්න පුළුවන්. අපි බලමු මේක අන්මෝල් කරලා කොහොමද කියලා. 170 විනාඩි 20ක් බේක් කරලා සාදාගත්ත පිස්ටාචු ෆිනන්සියාර් එක තමයි මේ තියෙන්නේ. ඔයාලටත් ගෙදරදී ලේසියෙන් දැන් මේ වගේ අතුරුපසක් හදන්න පුළුවන්. අමුත්තන්න පිළිගන්නවා. So yummy.
plum.